ඔයාට ටෙස්ටොස්ටෙරෝන් පිරිමි හෝමෝන වැඩි කරගන්න හොඳම ව්‍යායාමය තමයි ඩෙඩ් ලිෆ්ට් කියන්නේ. ගොඩක් පවර් ලිෆ්ටිං රීඩර්ගයෝ ඉන්නවා ඩෙඩ් ලිෆ්ට් එක වැරදියට ඇදලා කොඳු කඩාගත්ත. ඔයාලා බලපුවාම ඔයගලන්ට දැනගන්න පුළුවන්. ඩෙඩ් ලිෆ්ට් එක හරි සරල ව්‍යායාමයක් ඉගෙන ගන්නවා නම් මෙහෙම උරහිස් පස්සට දාලා පස්ස පිටිපස්සට දාලා බඩ ඉස්සරහට දාලා අඩව්වක් වගේ ඉරියව්වක් හදාගන්න එපා. ගොඩාක් පවර් ලිෆ්ටර්ස්ලා කොඳු හානි වෙන්නේ මේ කොන්ද කෙලින් තියාගන්න නැතිකමෙන්. හරි නියුට්‍රල් ස්පයින් ඉරියව්ව හදාගන්න ඕනේ. අත් කෙලින් තියෙන වැලමිට නැමෙන්නේ නැහැ. විලුඹෙන් තල්ලු කරලා නැගිටින්න ඕනේ. විලුඹෙන් පොළව තල්ලු කරලා නැගිටින්න ඕනේ. ඉන පස්සට යනවා ඉස්සරහට එනවා. හින්ජ් ව්‍යායාමයක් මේක. එතකොට හිප් හින්ජ් එකක් තමයි වෙන්නේ. මේ කලවස්තිය දිගානු ඔයාගේ ඉරියව් වෙනස් වෙනවා. හරිම ඉරියව්ව කියලා එකක් නැහැ. එතකොට මෙහෙම ස්කොට් වගේ ඉරියව්වකින්වත් ඉඳ තියෙනවා. එහෙම නැත්නම් මෙහෙම රොමේනියන් ඩෙඩ් ලිෆ්ට් එකක් වගේ වෙන්නත් ඉඩ තියෙනවා. ඔය අතර තැනක තමයි ඔයාගේ ඉරියව්ව තියෙන්නේ. ඒක ඔයාට පුද්ගලිකයි. ඊළඟට වැදගත් දේ තමයි ඉස්සරහා ඈත බිම දිහා බලාගෙන ඉන්න එක. ඉස්සරහා ඈත බිම දිහා උඩ බලාගෙනම අදින්න එපා. ටික කාලයක් යනකොට බෙල්ලට හානි වෙනවා. හරි කෙලින් ඈත බිම බලා ගන්න. දැන් අල්ලගත්තට පස්සේ වැදගත් වෙනවා මෙන්න මේ හැම්ස්ට්‍රින්ග්ස් වලට බර ලෝඩ් කරලා ඊට පස්සේ ආපහු ඉරියව්වට එන එක. මොකද එහෙම කරාම කොඩ්රිසෙප්ස් හැම්ස්ට්‍රින්ග් දෙකට හරියට බෙදිලා යනවා බර. ඊළඟට අපි ඉරියව්වේ ඉඳලා බර අරගෙන නැගිටිනවා. ආයෙත් තියනවා. ඔච්චර තමයි කරන්න තියෙන්නේ. උරහිස් වලින් පස්සට ඇදලා එහෙම එක එක කැටයන් වැඩ කරන්න යන්න එපා. හානි වෙන්න ඉඩ තියෙනවා කොඳු වැට පෙළියට. ඉතින් නිරෝගීව ශක්තිමත් වෙන්න තියෙන හොඳම ව්‍යායාමයක් තමයි ඩෙඩ් ලිෆ්ට් කියන්නේ. පිරිමි හෝමෝන බූස්ට් කරගන්න පුළුවන් ඔයාලට මේක හරියට කරොත්.